ඔන්න එහෙනම් ඔයාලා වදත් පිළිගන්නවා YMB's ගෙතින් ගෙන තවත් අලුත් වීඩියෝ එකකින්. ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ කන්තලේට. අපි දැන් මේ ඉන්නේ දෙවනි අග්බෝ නිරිඳුගේ පිළිමය අසල. ඉතින් මේ ඉන්නේ දෙවනි අග්බෝ නිරිඳු. ඔයාලත් බලා ගන්න. ඔයාලත් එන්න මෙතෙන්ට. ඉතින් අපිත් එක්ක යන් ඉස්සරහ වීඩියෝ එකට. ගයිස් මෙයා දැන් මෙතන ඉඳගෙන වැව පැත්ත බලාගෙන ඉන්නවා. ඉතින් වැව තියන්නේ එහා පැත්තේ. ඉතින් අපි එතෙන්ටත් යනවා. ඉතින් ඔයාලා බලාගෙන ඉන්න වීඩියෝ එකේදී මොකද වෙන්නේ කියලා. ලස්සන දැන් ගොඩක් තියෙනවා. ඇලවල් තියෙනවා එක එක. එයා මාත් එක්ක කතා කරනවා දැක්කේ. ගොඩක් තැන් තියෙනවා බලන්න. ඉතින් ලස්සනයි. ඉතින් වැඩි කතා ඕනේ අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලා subscribe කරලා like කරලා comment කරලා share කරලා එකතු වෙලා ඉන්න අපිත් එක්ක මේ වගේ අපිට subscribe කරලා ඉතින් අපිට support එකක් දෙන්න. ඉතින් ඔයාලට වීඩියෝ ගේනවනේ ඔයාලගේ පැත්තෙන් අපිට පොඩි දවස් ශානිය. ඉතින් වැඩි කතා ඕනේ අපි යමු වීඩියෝ එකට. එහෙනම් අපි කිව්වා වගේම එතෙන්ට ඇවිල්ලා ඉන්නේ. guys ඉතින් අපි දැන් පල්ලෙන් පහින ගමන් ඉන්නේ. එන්නේ නැති දැන් අපි ඇවිල්ලා ඉන්නේ වම්මියුර ප්‍රධාන ඇලට. ඉතින් පල්ලෙහෙන් තියෙනවා මෙතනින් ඇල. අපි දැන් එතෙන්ට යන්න හදන්නේ. එන්න යන් අපිත් එක්ක බලමු. ගයිස් ඉතින් ලස්සන පඩි පෙළක් තියෙනවා මෙතනින් පල්ලෙහාට බහින්න. මම හිතන්නේ යාළුවනේ අද වතුර ඇරලා තියෙන්නේ. මාර වතුර පාරක් යනවා. පට්ට වතුර පාරක් තියෙන්නේ නේ. ඔව් අප්පා ආසත් හිතන්නේ මම බයයි මේ පොකේ තැන්වල. අම්බෝ ගයිස් ඔයාලට පේනවා ඇති වතුර එකේ පවර් එක කොහොමද කියලා. බලලා දැන් ඉස්සරහට යන ගමන් ඉන්නේ තව ලස්සන තැන් ගොඩක් තියෙනවා. guys අද මට හොඳින් සාහදුලා guys එන්දට මෙයා රෙඩි ඉන්නේ අද පුලන් වැදිලා මම දන්නේ මට හෙද්දි සාහදි. ගයිස් ඔයාලට මෙතෙන්ට ඇවිල්ලා රූම් එකක් එහෙම බුක් කරගන්න ඕන නම් ඇලඅද්දර ගෙස්ට් රූම් කියලා එකක් තියෙනවා මෙතන එහා පැත්තේ. එතන ප්‍රයිස් නම් කොහොමද දන්නේ නැහැ. ඉතින් හොඳයි කියලා හිතනවා. ඔයාලා කවුරු හරි ගිහිල්ලා යටින් කමෙන්ට් එකක් දාන්න කොහොමද කියලා. නේද? මම ඇවිල්ලා ඉන්නේ කන්තලේ වැවේ වම් පැත්තේ. රින්කෝල ඉඳන් එද්දි කන්තලේ පැත්තට එද්දි පැත්තෙන් තියෙන පළවෙනි පාරේ. මේ පාරට ලොකු ලොකු වාහන කියන්නේ බස් අනම ටිපර් අනම නැහැ වෙන්න දෙන්නේ මේ බැම්මියුරට මේ කැඩිලා යයිද කියලා. මේ හින්දා පොඩි වාහනයක තමයි එන්න. හැබැයි මම විශේෂ අවසර පත්‍රයක් ගත්තා මෙයා එක්කන් එන්න. ඉතින් මෙතනින් ඇතුල් වෙන්න තහනම් කියලා ගහලා දෙනවා. ඉතින් අපි උලන්තරම් උපරිම ආවා. මහන්සි අප්පා සද්ද කළා. hi guys දැක්කනේ මෙයා මට දීලා තියෙන හෙල්මට් එක අද. මෙයා මගේ හෙල්මට් එක ගෙනල්ලා නෑ ඔෆිස් එකේ දාලා ඉවිල්ලා. අද මට මේක දීලා එයා හොඳ එක තමයි මම. නේද? අපි කිව්වා වගේම වැව ගාවටම ඇවිල්ලා ඉන්නේ. මේ එහා පැත්තේ තියෙන වැව. ඔයාලට පේනවා ඇති කොච්චර ලස්සනයිද කියලා. මහා විශාල ගල් ටිකක් තියෙන එතන. ගයිස් වැව මැද ගස් 1 2 3 4 5ක් තියෙනවා. මේ වගේ ලොකු ගස් 5ක් තියෙනවා ගයිස්. එතකොට ඔයාලට හිතා ගන්න පුළුවන් නේ වැවේ තරම කොච්චරද කියලා. ඒ වල උඩ අතු ටික විතරයි උඩින් පේන්න තියෙන්නේ. ඔයාලට වීඩියෝ එකේදී පේනවද දන්නේ පේන්නේ නැහැ නේ. පේන්නේ නැහැ. ඒව පොඩ්ඩක් ඈතට වෙලා තියෙන්නේ. ගයිස් ඔයාලට පේනවා ඇති ඉස්සරේ පන්සලක් තියෙනවා. පන්සල නෙවෙයි චෛත්‍යය. අපි එතෙන්ට යනවා. ඉතින් ඔයාලත් කන්තලේද්දි මෙතෙන්ට ඇවිල්ලා යන්න අමතක කරන්න එපා. ගයිස් අපි හිතුවට වඩා මාර ලස්සනයි මෙතන. ඔයාලට පේනවා ඇති. තව පඩි පෙළ නගින්න තියෙනවා. පිටිපස්සෙන් තියෙන ප්‍රධාන පාර. ඉතින් පාර අයිනෙම තමයි මෙතන යන්න තියෙන ගේට්ටුව තියෙන්නේ. ඔයාලට කන්තලේ පැත්තෙන් එහෙම එද්දි බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට අපි කියන්නේ ඇවිල්ලා යන්න අමතක කරන්න එපා. ලස්සනයි. ලස්සනයි ඉතින් ඇවිල්ලා බලලා සිදහසේ ඉඳලා යන්න පුළුවන්. මේ උඩට යන ගමන් ඉන්නේ. ඉතින් යම් බලමු මොන වගේද කියලා එතන දන්නේ නැහැ. අපි ගිහිල්ලාම බලමු ඉතින්.
ඉතින් ගයිස් ඔයාලා වීඩියෝ එක නවත්තන්න නැතුව බලාගෙන ඉන්න ඉස්සරහට වාන් දාන තැන එහෙම බලන්න යනවා. ඔයාලා ඔක්කොම එකතු වෙලා ඉන්න subscribe කරලා like කරලා comment කරලා share කරලා ඔක්කොම එකතු වෙලා ඉන්න අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න. තානියා ඉන්න. මෙයා කියනවා තානියා ඉන්නවලු. තානියා ඒ දෙන්නම එක වගේනේ. මට තානියා මා නෙවෙයි ඔය වීඩියෝ කරන එක නයි තානියා එක වගේ. අනේ මේ බව්වෙකුත් ඉන්න වලට පේනවද? එයා බලනවා එයාගේ යාළුවා ගාට ඇවිල්ලා මොකද කරේ කියලා. මේ පන්සල හදන ගමන්ද කොහෙද තියෙන්නේ මේ ගඩොල් එහෙම ගෙනත් දාලා තියෙනවා. මේ බලන්නකො ඉතින් පන්සලෙන් පල්ලෙහ මොන වගේද කියලා. හරියට පේන්නේ නැහැ. කැලේ වැඩි අපි යන් උඩට දැන් ඉතින් ඔහොම. එහෙනම් අපි කිව්වා වගේම එතනට ඇවිල්ලා ඉන්නේ. මහන්සි ගොඩක් මහන්සි ඉතින් ඇත්තටම ගොඩක් මහන්සි. මෙතන යන්න පාරවල් දෙකක් තියෙනවා. එකක් හදන ගමන් තියෙන්නේ. අපි ඉතින් අනිත් පාරෙන් යනවා මේ පැත්තේ. පොඩි ගේට්ටුවක් එහෙම තියෙනවා මෙතන දාලා ලොක් කරලා දානවා. ඉතින් ඔයාලට පේන ඇති මෙතන කොහොමද ලස්සනට තියෙන්නේ කියලා. එහා පැත්තෙන් අර ගම්මානේ කියන්නේ කුඹුරු සෙට් එක කන්තලේ ටවුන් එක ඒ ඔක්කොම එහා පැත්තේ තියෙනවා. ඉතින් මේ පැත්තේ තියෙනවා එහා පැත්තේ මේ චෛත්‍යයේ එහා පැත්තේ තියෙන්නේ වැව. ඉතින් වැවෙන් තමයි එහා පැත්තේ කුඹුරු වලට වතුර යන්නේ. ඉතින් ওই ටික තමයි ඉතින් අපි අද බලන්න ආවේ. ඉතින් අපි මෙතෙන්ට කලින්ම කතා වෙලා ආපු තැනක් නෙවෙයි මේක. ඉතින් අපි මෙතන දැක්කට පස්සේ තමයි මෙතෙන්ට එන්න කියලා හිතුනේ. ගයිස් මේ තියෙන්නේ අපිට පාරෙන් එද්දි පෙවුන චෛත්‍ය. ඒක තමයි හදන ගමන් තියෙන්නේ ගයිස්. ඉතින් වව් කියලා වැඩක් නැහැ. ගයිස් ඔයාලව සර්ප්‍රයිස් කරන්න තියෙනවා මෙතෙන්ට ආවට පස්සේ තමයි දැක්කේ. මාරම ලස්සනයි ගයිස්. ඉතින් ඇත්තටම කියන්න වචන නැහැ. අපිට ඩ්‍රෝන් එකක් වගේ තිබ්බනම් වල ලස්සනටම පෙන්වන්න තිබ්බා. අම්මෝ ෂොක් වෙලා යනවනේ. ගයිස් මෙතන තියෙන බුදු පිළිමයක්. ඔයාලව සර්ප්‍රයිස් කරන්න යන්නේ. ඉතින් ගයිස් මාර view එකක් තියෙන්නේ මාරම ලස්සනයි. ඔයාලට පේනවා ඇති. එහා පැත්තේ වැව, එහා පැත්තේ පාර. එහා පැත්තේ තියෙනවා කුඹුරු සෙට් එක. එහා පැත්තෙන් ටවුන් එක. ඉතින් කන්තලේ ඉන්නේ අපි. ඩ්‍රෝන් එකක් තිබ්බනම් ආපස්සට පිරි ලස්සනයි ඈ. ගම්මානේ බුදු පිළිම ගම බෑන. මර කුඹුරු පැත්ත බලන්න ලස්සනයි. ගෝයම් පීදුනම මාල් ලස්සනට ඇතිනේ. ගයිස් ඉතින් අපි දැන් පල්ලෙහාට බහින ගමන් ඉන්නේ. ඕල්ට පේනවා ඇතිනේ මාව දාලා අර යනවා. ඉක්මනට මේ යන් ඉතින් ඉස්සරහට වීඩියෝ එක අපිත් එක්ක අපිව subscribe කරන්න, share කරන්න, like කරන්න, comment කරන්න අපි එක්ක ඉතින් රැඳිලා ඉන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. අපේ ඉතින් ගමනේත් අවසාන අදීරයටම දැන් ළඟා වෙන ගමන් තියෙන්නේ. යන් ඉතින් අපිත් එක්ක. අපි දැන් ඇවිල්ලා ඉන්නේ දකුණු පැත්තට, වැවේ දකුණු පැත්තට. ඉතින් දකුණු යුරු ප්‍රධාන ඇල තියෙනවා එහා පැත්තේ. අපි ඉස්සෙල්ලා බැලුවා වම් පැත්තේ. දැන් තියෙනවා දකුණු පැත්තේත් ඇලක් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන පිටිපස්සේ ඉතරනේ. හැරණි කියන්නේ එතන දැන් පරණ වැව් මොකද්ද? සොරව්වේ ආකෘතිය. ඒකට පේනවා ඇති මාර ලස්සනයි. ඉතින් මේක මම හිතන්නේ මේක ආකෘතියන්නේ. ඒකට මේ වගේ මේකක් ඇති නේ කොහේ හරි. දුරට පේන්නේ නැති හින්දා ළඟටම ඇවිල්ලා බලන්න තීරණය කළා. ඒ ඔයාලට පේනවා ඇති මාර ලස්සනට හදලා තියෙනවා. ඒ කාලේ තාක්ෂණය නම් ආයේ කියලා වැඩක් නැහැ.
ඔයාලට පේනවා ඇති මේවා දැක්කම මේ කාලේ තිබ්බ තාක්ෂණය කොහොමද කියලා. ගයිස් මට තාම හිතා ගන්න බැහැ මෙතෙන්ට යන්න තියෙන පාර මොකද්ද කියලා. කොහොම ගියත් දන්නේ නැහැ ආ පැත්තට මේ ඉන්නේ. බලන්න අතරින් අතන ඉන්නේ. නේ මං කිව්වා මම මෙයාට මුලින් ඉඳන්ම හැමදාම තමයි මං කියන්නේ. සෝරි මං කියන්නේ. මේ මට ආසනේ මගේ පන්සාසනේ ආසනේ. ගයිස් ඔයාලා වීඩියෝ එකේ තව පොඩ්ඩක් බලාගෙන ඉන්න. තව ඉස්සරහට මෙතන ඉස්සරහ තියෙන ලස්සන තැන. ඉතින් අපි එතෙන්ට යන ගමන් ඉන්නේ. ඉතින් ස්කිප් කරන්න නැතුව බලාගෙන ඉන්න. අපි කිව්වා වගේ මෙතෙන්ට දැන් ඇවිල්ලා ඉන්නේ. ඔයාලට පේනවා ඇති පිටිපස්සෙන් වැව. මේ පැත්තෙන් මෙතන view point එක වගේ මෙතන යන්න පාරක් තියෙන්නේ. ඒ view point එකක් වගේ තමයි ඉතින්. අපි දැන් එතෙන්ට ඇවිල්ලා ඉන්නේ. අපි බලමු මෙතන වතුර වටේටම ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා. ඉතින් අපිත් එක්ක යමු ඉස්සරහට. මේක මේ වාහන දාන්න හදපු තැන නේ? මේක මේ අරින්න පුළුවන් නේද? guys අපි දැන් ඉන්නේ දකුණු පැත්තේ පල්ලෙහාට යන ගම. දකුණු පැත්තේ ඇලට පල්ලෙහාට යන ගම බහින ගම ඉන්නේ. ඔයාලට පේන ඇති පිටිපස්සේ ඇල දිනවා ලස්සනයි. ඉස්සෙල්ල වගේම මේ මං ඔතනින් දැන් පඩිය මේ ආනෝ පඩිය ලිස්සලා වැටෙනවා කියන එක පැවක් කරන්නේ. කොහොමද අර ෆිල්ම් වල අල්ලගන්නවා. දකුණු පැත්තේ ඇල පිටිපස්ස වාහන ලස්සනයි කියලා ඔයාලට පෙන්වන්නේ මේ ඇල නෙමෙයි. දකුණු පැත්තේ තියෙන ඇලත් බලලා දැන් උඩහට යන ගමන් ඉන්නේ. ඉතින් අපි දැක්ක එහා පැත්තේ තියෙන ලස්සන මේ ඇල පෙන්නන්න කියලා එලව කඩන්න කරේ. ඒක දෙන්නේ මම ආයිතිය දෙන්නේ බලන්න. අපෝ චරවණ චර නෑ. ඔන්න එහෙනම් අපි දැන් ඇවිල්ලා ඉන්නේ වාන් දාන තැනට. ඉතින් වාන් ගමනේ අවසානයේ අබීරටම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් යම් බලන්න. ඉතින් මෙතන වාන් 9ක් තියෙනවා guys. ඉතින් පන්තලේ කොහෙද? දකුණු පැත්තේ. ඔව්. දකුණු පැත්තේ මූලම තමයි වාන් දොරටු 9 තියෙන්නේ. ඉතින් අපි පල්ලෙහාට ගිහිල්ලා බලන්න හදන්නේ guys. ඉතින් අපිත් එක්ක යන් ගිහිල්ලා ඉස්සරහට ගිහිල්ලා මොකද වෙන්නේ කියලා බලමු. ඉතින් අපි දැන් ආපු දවස්වල වාන් දාලා නැහැ. ඉතින් වැවේ වතුර ගොඩක් අඩුයි. ඉතින් කාලෙකින් වාන් දාපු පාටක්වත් පේන්නේ නැහැ. ඉතින් බලමු මොනවද තියෙන්නේ කියලා ගිහිල්ලා. මොකෝ එන්න බැරිද? ඒ සාලට පේන ඇති වාන් දොරටුවක් කොච්චර ලොකුද කියලා. ගයිස් ඔයාලට පේනවා ඇති අර ගිහිල්ලා බක පණ්ඩිත වැඩ කරන්න. ඇත්තම ගොඩ ඉතින් මෙතන ගොඩක් ලස්සනයි මේ බානවා. වතුරෙද්දි තවත් මාර ලස්සනට ඇති. බලමු ඉතින් වාන් අරපු කාලයකටත් ඔයාලට ඇවිල්ලා වීඩියෝ එකක් ගන්න පුළුවන් වුණොත් ඉතින් ගෙනල්ලා පෙන්නන්නම්.
මේ තියෙන්නේ පළවෙනි දොරටුව. මේ තියෙන්නේ දෙවෙනි එක. මේ තියෙන්නේ 10. ඔව් එක්කෙනෙක් කිව්වා නේද guys? වාන්දරට 9ක් තියෙන්නේ කියලා. ගණන් ෆේල් ඇත්තම කිව්වොත්. වාන්දරට ඔක්කොම 10ක් තියෙනවා. මේ ඉතින් බාන්නක ලස්සන. guys ඉතින් අපේ ගමනාන්තයේ අවසානයේ තමයි මේක. අන්තිමේටම ඔයාලට පෙන්වන්නේ වාන් දොරටු ටික. ඉතින් අපි තවත් දවසකින් අනිත් වීඩියෝ එකක් කරමු ඔයාලට එනකම් අපි subscribe කරලා තියාගන්න. like කරන්න, comment කරන්න, share කරන්න. ආයෙ අපේ වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට පෙන්නන්න. bell icon එකත් ඕල් දාලා තියාගන්න. ඉතින් අදට අපි වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඉතින් ඔයාලා කිව්වා වගේ subscribe කරලා like කරලා comment කරලා share කරලා ඉතින් ඔක්කොම කරලා තියාගන්න. ඉතින් තව අලුත් දවසකින් අලුත් වීඩියෝ එකකින් එකතු වෙනකම් ඉතින් අදට අපි ගිහින් එන්න. bye.